අයිබෝන් දයාබර දුවේ පුතේ අද අපි ඔයාලත් එක්ක මුණ ගැසෙන්නේ යාන්ත්‍ර විද්‍යාව මාතෘකාව ඒ කියන්නේ 2022 දරුවන් වෙනුවෙන් කරන මේ පාඩම් මාලාවේ 3 වෙනි පාඩමත් එක්ක අද දවසේ පාඩම පටන් ගන්නට පෙර ඔබට මතක ඇති පුතේ අපි කලින් වතාවේ පළවෙනි පාඩමේදී එහෙම නැත්නම් පළවෙනි කොටසේදී අපි කතා කරා දුර විස්ථාපනය වේගය ආදිය ගැන ඊට පස්සේ අපි කතා කරා දෙවෙනි වීඩියෝ එකේදී ඒකාකාර නොවන වේගවලින් ගමන් කරන යම් යම් චලිත කොටස් තියෙන වෙලාවල් වල මධ්‍යන වේගයක් මධ්‍යන ප්‍රවේගයක් ගැන එහෙම කතා බහ කිරීම ගැන. ඉතින් අද දවසේ අපි කතා බහ කරන්නට බලාපොරොත්තු වෙන්නේ ත්වරණය මන්දනය ඒ ආශ්‍රිත කරුණු කාරණාවන් ගැන. ඉතින් ඇත්තටම මේ වීඩියෝ එකේ ඔයාලට සමහරක් අය O level කාලේදී පුතේ වැරදිලා තේරුම් ගත්ත වැරදිලා අවබෝධ කරගත්ත කරුණු කාරණා ගොඩාක්ම නිවැරදි කරගන්න හැකියාව ලැබෙයි. හරි. ඉතින් පුතේ වීඩියෝ එක පටන් ගන්නට කලින් මම චූටි දෙයක් කියනවා. මම පළවෙනි වීඩියෝ දෙක ඇතුළතදම කිව්ව සමහර දේවල් පුතේ චූටි වෙනස්කම් වලට ලක් කරන්නට සිද්ධ වෙනවා. මොකද මේ ඇති වෙන තාක්ෂණික ගැටලුත් එක්ක තවත් විදිහට කියනවා නම් දැන් මේ වීඩියෝ එකත් මම YouTube දාන්නේ නැහැයි කියලා මුලින් කිව්වට නමුත් පුතේ මම මේ වීඩියෝ එකත් ඔයාලට YouTube එකනොත් බලා ගන්නට හැකියාව ලැබෙනවා. ඒත් එක්කම විශේෂයෙන්ම කියන්නට අවශ්‍ය දේ ඔබ මේ වීඩියෝ එක බලද්දී අනිවාර්යෙන් මේ වීඩියෝ එකත් එක්ක තියෙන Google Sheet එක අනිවාර්යෙන්ම ෆිල් කරන්න. Google form එක ෆිල් කරපුවම පස්සේ ඒකෙන් අපි ඔබේ දුරකථන අංක ආදිය ලබා ගන්නවා. ඊට පස්සේ අපි මේ වීඩියෝස් අපි යූසර්නේම් එකක් පාස්වර්ඩ් එකක් දාලා රෙස්ට්‍රික්ට් කරලා බලන්න දෙන මොහොත වෙද්දී එතකොට ඒ අංකයන් වලට තමයි අපි ඒ යූසර්නේම් පාස්වර්ඩ් ලබා දෙන්න බලාපොරොත්තු වෙන්නේ. දැන් සමහර වෙලාවකට මම මුලින්ම කිව්වා තුන්වෙනි වීඩියෝ එක වගේ වෙද්දී ඔබව ඒ විදිහට රෙස්ට්‍රික්ට් කරලා බලන්න දෙනවයි කියලා. නමුත් පුතේ දරුවන්ගේ තියෙන යම් යම් තාක්ෂණික ගැටලු එයාලට ඒ ඇති වෙන ප්‍රශ්නත් එක්ක හරි අපි මේ දේ තවත් පොඩ්ඩක් පොඩි කාලයක් දීර්ඝ කරන්නට තීරණය කරා. ඒක නිසා පුතේ ඒ අනිවාර්යයෙන්ම ඔබේ විස්තර ටික දැනටම සබ්මිට් කරලා නැත්නම් මේ වීඩියෝස් එක්ක අනිවාර්යයෙන්ම ඒක කරන්න. එතකොට ආය නැවත ඔබ කෝල් කර අවශ්‍ය අහන්න අවශ්‍ය නැහැ. සර් අපිට පාස්වර්ඩ් එක හම්බුනේ නැහැ මෙහෙමයි කියලා. ඒක යම් මොහොතකදී අපි මෙන්න මේ වීඩියෝ එකෙන් පසුව මෙහෙම කරනවයි කියලා අපි තීරණය කරොත් යම් වීඩියෝ එකකදී අනිවාර්යෙන් ඊට කලින් ඔබේ දුරකථන අංකයට ඒ මැසේජ් එක ලැබෙනවා. හරි. එහෙනම් ඔන්න ඔය විදිහට තමයි පුතේ ඔය ගැන කතා බහ කරන්නට ඕනේ. දැන් එහෙමනම් අද දවසේ අපි ලියාගමු මාතෘකාව ත්වරණය කියලා. ත්වරණය එහෙම නැත්නම් අපි ඇක්සලරේෂන් කියන එක හඳුන්වනවා. හරි. පුතේ මෙන්න මෙහෙමයි. යම් චලිතයකදී මොහොතින් මොහොත ප්‍රවේගය වෙනස් වෙනවා නම් අපි එතනදී හඳුන්වනවා ත්වරණයක් කියලා. මොහොතින් මොහොත ප්‍රවේගය වෙනස් වෙනවා නම් අපි එතන හඳුන්වනවා ත්වරණයක්. එහෙමනම් කවුරු හරි ඇහුවොත් ත්වරණය කියන්නේ මොකක්ද කියලා අපිට සරලව ලියා ගන්න පුළුවන් ප්‍රවේගය වෙනස් වීමේ ශීඝ්‍රතාවය. එහෙමනම් මම ත්වරණය කියන එක සරලව මෙහෙම ලියනවා. ත්වරණය කියන එකට ඉරෙන් උඩ අපිට ලියා ගන්න පුළුවන් පුතේ ප්‍රවේග වෙනස. බෙදනවා ගත වෙච්ච කාලය. එහෙනම් ප්‍රවේගය වෙනස් වීමේ ශීඝ්‍රතාවය. ඒක තව මේ විදිහට ලියා ගන්නත් පුළුවන්. ඒකක කාලයකදී සිදුවන ප්‍රවේගයේ වෙනස තමයි ත්වරණය කියන්නේ. ඉතින් පුතේ යම් තැනක වෙනසක් ගැන කතා කරද්දී අපිට අන්ත දෙකක් තියෙනවානේ. එකක් තමයි මේ වෙනස විදිහට අගේ වැඩිවීමක් වෙන්න පුළුවන්. ඒත් එක්කම මේ වෙනස විදිහට අගේ අඩුවීමක් වෙන්න පුළුවන්. අන්න පුතේ අර අපි සරලව ඉගෙන ගත්ත ප්‍රවේගයේ වෙනස කියන එක අපි දෙවැනි අදියර විදියට කතා කරනවා. ප්‍රවේගය වැඩිවීමක් නම් අපි සාමාන්‍යයෙන් හඳුන්වනවා ත්වරණයක් කියලා. ඒ වගේම ප්‍රවේගය අඩුවීමක් නම් අපි ඒව හඳුන්වනවා මන්දනයක් කියලා. හරි. එහෙමනම් අපි ඒ ගැනත් පොඩ්ඩක් සඳහන් කරගමු. හරි මුලින්ම අපි මෙහෙම ලියමු. ප්‍රවේගය වෙනස් වීමේ ශීඝ්‍රතාවය / එකක් ඇල ඉරක්
ඒකක කාලයකදී සිදුවන ප්‍රවේග වෙනස ත්වරණය ලෙස හඳුන්වයි. හරි. එහෙමනම් අපි ආපහු ලියමු. ත්වරණය සමානයි සමීකරණයක් විදිහට ප්‍රවේග වෙනස බෙදීම ගත වූ කාලය. එහෙනම් අපිට ඒකම ලියා ගන්න පුළුවන් A සමානයි ඩෙල්ටා V බෙදීම T කියන එක. හරි. මෙයාගේ ඒකකක් දාගන්න පුතේ MS ඍණ 2. හරි. ඔන්න පුතේ ඕක අපේ ජෙනරල් අර්ථ දැක්වීම. ජෙනරලි අපි කතා බහ කරන විදිහ. නමුත් දැන් අපි කතා කරනවා මේක ස්පෙસિෆයි කරනවා ප්‍රවේගය වැඩිවීමක් නම් එයා අපි ත්වරණයක් කියලා ගන්නවා කියන එකයි ප්‍රවේගය අඩුවීමක් නම් එයා මන්දනයක් කියලා ගන්න එකයි. හරි. එහෙමනම් ලියා ගන්නකෝ. ඉහත ප්‍රවේගය වෙනස් වීම ප්‍රවේග වැඩිවීමක් නම් මෙය ත්වරණයක් ලෙසද ඊළඟ රූලේ ප්‍රවේගය අඩුවීමක් නම් මන්දනයක් ලෙසද හඳුන්වයි. මන්දනයක් ලෙසද හඳුන්වයි. පුතේ අපි ත්වරණයට ඇක්සලරේෂන් කියලා කියනවා. ඒතකොට මන්දනයට ඒ වගේම ඩිසෙලරේෂන් කියලාත් කියනවා. එහෙනම් යම් තැනක ප්‍රවේගය වැඩිවීමක් නම් ඒක ත්වරණයක්, ප්‍රවේගය අඩුවීමක් නම් ඒක මන්දනයක්. හැබැයි ওই දෙකටම අපි ස්පෙસિෆිකලි අපි ත්වරණය කියන වචනේ භාවිතා කරා කියලාත් වැරද්දක් නැහැ. හරිද? හරි. ඔක බලමුකෝ ඇයි අපි එහෙම හඳුන්වන්නේ කියලා තව ටිකෙන් ටික ඉස්සරහට අපි කතා බහ කරමු. හරි. පුතේ ඔබට මතකයි අපි ප්‍රවේගය ගැන කතා කරානේ. එහෙනම් ප්‍රවේගය දෛශිකයක්ද අදිශයක්ද ගැන කතා කරා. ඒ වගේම පුතේ ත්වරණයත් අපි කතා කරන්න ඕන දෛශිකයක්ද අදිශයක්ද. පුතේ ත්වරණයකදී අපි කතා කරන්නේ ප්‍රවේග වෙනසක්. අපි එහෙමනම් ත්වරණය කතා කරනවා පුතේ දෛශිකයක් කියලා. දෛශිකයකී හරි පුතේ. ඊළඟට ඔබ දැන් මෙන්න මේ කාරණය මතකයි ප්‍රවේගය ගැන කතා කරලා අපි ඊට පස්සේ කතා කරා ඒකාකාර ප්‍රවේගයක් ගැන. එහෙනම් දැම්මම කතා කරනවා ඔය විදිහටම ලියා ගන්න මාතෘකාව ඒකාකාර ත්වරණය. ඒකාකාර ත්වරණය. හරි. පුතේ සරලයි. ත්වරණය කියලා කියන්නේ ඒකක කාලයකදී සිදුවන ප්‍රවේගයේ දැන් මම හරි විදිහටම කියනවා ත්වරණය කියන්නේ ඒකක කාලයකදී සිදුවන ප්‍රවේගයේ වැඩිවීම. එහෙනම් අන්න ඒකාකාර ත්වරණය. ඒකාකාර ත්වරණය වචන දෙකයිනේ. මේක ඒකක කාලයකදී සිදුවන ප්‍රවේගයේ වැඩිවීම. ඒකාකාරයි කියන්නේ එකමයි. එහෙනම් අන්න කවුරු හරි අහනවා ඒකාකාර ත්වරණය කියන්නේ මොකක්ද කියලා. එhmenan මම සරලව කියනවා ඒකක කාලයකදී සිදුවන ප්‍රවේගයේ වැඩිවීම එකම අගයක් ගන්නවා නම් අන්න ඒක අපි හඳුන්වනවා ඒකාකාර ත්වරණයක් කියලා. හරිම සරලව මොකද්ද? ඒකක කාලයකදී සිදුවන ප්‍රවේගයේ වැඩිවීම එකම අගයක් ගන්නවා නම් අපි හඳුන්වනවා ඒක ඒකාකාර ත්වරණයක් කියලා. හරි. ලියා ගන්නකො. ඒකක කාලයකදී සිදුවන ප්‍රවේගයේ වැඩිවීම එකම අගයක් ගන්නේ නම් එය ඒකාකාර ත්වරණයක් ලෙස හඳුන්වයි. හරි. අපි ඒකට පොඩි උදාහරණයක් ගමු. හරි. ඔයාලා දන්නව නේද පුතේ ගුරුත්වජ ත්වරණය? සාමාන්‍යයෙන් අපි වාතයෙන් ඇතිවන ප්‍රතිරෝධී බල නොසලකා හැරියොත් අපි සාමාන්‍යයෙන් ගැටලුවලදී ගන්නවා වස්තුවක් අතහැරියොත් හැම තප්ප
තප්පරයේදීම ප්‍රවේගය 10 10 ගානේ වැඩි වෙනවා. ඒක නිසා අපි හඳුන්වනවා ගුරුත්වජ ත්වරණය 9.8 කියන එක හිතන්නේ නැතුව අපි ආසන්නව සරලව හිතන ගුරුත්වජ ත්වරණය 10යි කියලා. එහෙනම් හිතන්නකෝ පුතේ අන්න සරලම උදාහරණයක් අපිට ගන්න පුළුවන් ගුරුත්වජ ත්වරණය කියන්නේ ඒකාකාර ත්වරණයක් කියලා. සාමාන්‍යයෙන් ඔය ගොඩ නැගිල්ලක ඉඳන් වස්තුවක් අතහැරියොත් හැම තප්පරයකින් ප්‍රවේගය 10 10 10 ගානේ වැඩි වෙනවා. එහෙනම් මම ඒක මෙන්න මේ විදිහට පුතේ පොඩි සටහනකින් දක්වන්නම්. හරි. එහෙනම් මේ තියෙන කාලය බිඳුවේදී මෙන්න කාලය තප්පර 1ේදී කාලය තප්පර 2ේදී කාලය තප්පර 3ේදී දැන් ගුරුත්වජ ත්වරණය කියන එකේදී ත්වරණය 10යිනේ. එහෙනම් මෙයා 0යි ms ඍණ 1 10යි ms ඍණ 1 20යි ms ඍණ 1 30යි ms ඍණ 1 බලන්න සෑම තප්පරයකදීම කාලයකදීම බලන්න ප්‍රවේගය මෙතන 10කින් වැඩි වෙලා මෙතනත් මේ තප්පරයේදී ප්‍රවේගය 10කින් වැඩි වෙලා මේ තප්පරයේදීත් පුතේ ප්‍රවේගය 10කින් වැඩි වෙලා අන්න ඔය වගේ එකක් අපි හඳුන්වනවා ඒකාකාර ත්වරණයක්. හරි. ලියලා නැත්තම් ලියා ගන්න. ඒකක කාලයකදී සිදුවන ප්‍රවේගයේ වැඩිවීම එක මාගයක් ගන්නේ නම් එය ඒකාකාර ත්වරණයකි. මාතෘකාවත් ලියලා නැත්තම් ඒකාකාර ත්වරණය කියලා ලියලා යුනිෆෝම් ඇක්සලරේෂන් කියන එක ලියලා ඒකක කාලයකදී සිදුවන ප්‍රවේගයේ වැඩිවීම එක මාගයක් ගන්නවා නම් ඒකාකාර ත්වරණයක්. හරි. දාලා මේක හොඳට තේරුම් ගන්න මේ ප්‍රවේග සටහන ඇඳ ගන්න. හරි. උදාහරණය කියලා ලියලා වාත ප්‍රතිරෝධය නොසලකා හැර ගුරුත්වය යටතේ වැටෙන වස්තුවක අන්න බලන්න තප්පරෙන් තප්පරයට ප්‍රවේගය 10 ගානේ වැඩි වෙලා. හරි. පුතේ හරි නේද? දැන් මේ සටහන දැක්කහම පස්සේ ඔබ හිතන්න එපා මේ චලිත වන වස්තුවක් කියලා හිතන්න. මේ වස්තුවේ පිහිටීම එහෙම නෙමෙයි. මේ තියෙන්නේ ආරම්භක තැන, මේ තියෙන්නේ තප්පරයකට පස්සේ ඉන්න තැන, මේ තප්පර 2කට පස්සේ ඉන්න තැන, මේ තප්පර 3කට පස්සේ ඉන්න තැන එහෙම නෙමෙයි. ඇයි එහෙම නෙවෙයි කියලා කියන්න හේතුව බලන්න මෙයා පටන් ගන්න නිශ්චලතාවයේ. පළවෙනි තප්පරය අවසාන වෙද්දි මෙයා යන්නේ තප්පරයට මීටර් 10 කියන ස්පීඩ් එකක පුතේ. එතකොට මේ හරිය ඇත්තටම මේ කියන තප්පරය ඇතුළත ස්පීඩ් අඩුයි. ඉතින් ස්පීඩ් අඩුයි නම් එයා යන්නේ මේ ටිකේදී යන්නේ සාපේක්ෂව අඩු දුරක් තමයි යන්නේ. හැබැයි මෙයා ගැන ගත්තොත් මේ බලන්න මෙතනදි වේගය 10යි. මෙතනදි ප්‍රවේගය 20යි. ඒ කියන්නේ පුතේ ඒ කාලෙදී වේගය මේ හරියේ වේගයට වඩා වැඩි. ඒ කියන්නේ පුතේ මේ තප්පරේදී යන දුරට වඩා මේ තප්පරේදී දුර එහෙම නැත්නම් විස්ථාපනය වැඩි. මේ තප්පරේ විස්ථාපනය පුතේ ඊටත් වඩා වැඩි. එහෙනම් ඔබ සරලව තේරුම් ගන්න මේ කතාව මෙන්න මෙහෙම දෙයක්. අපි මේකෙන් පරතරය පෙන්නනවා නම් අනිවාර්යයෙන්ම මෙතෙන්ද වඩා මෙතන පරතරය වැඩි කරන්න ඕනේ. මෙතෙන්ද වඩා මෙතන පරතරය වැඩි කරන්න ඕනේ. සරලව කියනවා නම් ඔබ හිතන්න පුතේ කෙලින් පාරක වාහනයක් කොහොම ත්වරණය වෙවි යනවයි කියලා. මුල් තප්පරේදී නිශ්චලතාවයෙන් පටන් ගන්න මුල් තප්පරේදී පුතේ වාහනේ ගමන් කරනවා ගොඩක් අඩුයි. හැබැයි යා ස්පීඩ් එක වැඩි කරගත්තාම තප්පරයක් ඇතුළත ගමන් කරන දුර වැඩි. එහෙනම් මේ තියෙන්නේ නිකන් ප්‍රවේගවල අගයන් විතරයි. හරි. එහෙමනම් මේක ඒකාකාරයි. පුතේ හොඳට මතක තියාගන්න මම කිව්වා ත්වරණය දෛශිකයක් කියලා. එතකොට ත්වරණය දෛශිකයක් නම් පුතේ ඒකාකාර ත්වරණයක් වෙන්න නම් මෙතනදී ප්‍රවේගයේ විශාලත්වය වගේම දිශාවත් අනිවාර්යෙන්ම වෙනස් නොවි එකම දිශාවේ පවතින්නට අවශ්‍යයි. එහෙනම් ඒකත් පුතේ අතන වරහන් ඇතුලේ ලියා ගන්න. ඒකාකාර ත්වරණයක් සඳහා ප්‍රවේග වැඩිවීමේ විශාලත්වය මෙන්ම
දිශාවද නියත විය යුතුය. හරි. ඕකේ පුතේ. හරි. ඕකේ. එහෙනම් ඊළඟට ලියා ගන්න මාතෘකාව ඒකාකාර මන්දනය. ඒකාකාර මන්දනය. හරි. එහෙනම් මම ඒකාකාර මන්දනය ඔයාලා කියනවා දැන්. මම දන්නවා. ඒකාකාර කියන වචන වෙනම අර්ථ දක්වන්න මන්දනය කියන වචන වෙනම අර්ථ දක්වන්න. එච්චරයි. ආයේ මං උගන්වන්න ඕනේ නැහැ. හරි. එහෙමනම් අපි කියනවා සරලව මෙහෙම ඒකක කාලයකදී සිදුවන ප්‍රවේගයේ අඩුවීම විශාලත්වයෙන් හා දිශාවෙන් එකම අගයක් ගන්නේ නම් එයාව අපි හඳුන්වනවා ඒකාකාර මන්දනයක් කියලා. හරි ලියා ගන්න. ඒකක කාලයකදී සිදුවන ප්‍රවේගයේ අඩුවීම විශාලත්වයෙන් හා දිශාවෙන් එකම අගයක් ගන්නේ නම් එය ඒකාකාර මන්දනයකි. හරි. එහෙනම් මම උදාහරණයක් විදිහට දෙනවා ගුරුත්වජ මන්දනය. ගුරුත්වජ මන්දනය. ඒ කියන්නේ පුතේ මම මොනවා හරි වස්තුවක් උඩ විසික් කරනවා. ඔබ දන්නවා පුතේ වස්තුව උඩ විසික් කරපුවාම තප්පරෙන් තප්පරයට වස්තුවේ වේගය අඩු වෙනවා. අඩු වෙන්නේ කොහොමද? ඒකාකාරව හැම තප්පරයේදීම 10 ගානේ. හරි. මෙන්න පුතේ සරලව සිද්ධිය. මේ බලන්න. මෙයාගේ වේගය මම කියනවා 30යි. ආරම්භක ප්‍රවේගය 30යි. හරි. තප්පරයකට 10 ගානේ අඩු වෙනවා නම් පුතේ මම මෙයාගේ වේගය ලියන්නේ 20යි. මෙයාගේ වේගය ලියන්නේ 10යි. මෙයාගේ වේගය ලියන්නේ පුතේ 0යි. ඔන්න ඔය විදිහට. මෙයාගේ යන් ටික සටහන් කරගන්න. මෙතනදී ඒකාකාර මන්දනයක් තමයි තියෙන්නේ. ඒකාකාර මන්දනය. හරි. ඕකේ පුතේ. දැන් එහෙමනම් අපි කතා කරා ත්වරණය ගැන කතා කරා, මන්දනය ගැන කතා කරා, ඒකාකාර ත්වරණය ගැන කතා කරා, ඒ වගේම ඒකාකාර මන්දනය ගැනත් කතා බහ කරා. හරි. දුවේ පුතේ මට විශේෂයෙන්ම කියන්නට මෙන්න මේ කාරණේත් අවශ්‍යයි. අර මම මුලින් කිව්වා වගේ ඔයාලා අනිවාර්යෙන් මේ Google ෆෝම් එක ෆිල් කරලා සබ්මිට් කරන්න. මොකද එහෙම කියන්නට හේතුව දැන් අපි ළඟ තියෙන දත්තත් එක්ක පුතේ අපේ පන්ති පැමිණෙන දරුවන්ගෙනුත් සැලකිය යුතු ප්‍රතිශතයක් 120ක 30ක වගේ ප්‍රතිශතයක් තවම එයාලගේ ෆෝම් සබ්මිට් කරලා නැහැ. මොකද අපිට ආයේ වෙන නැවත විදිහකට ආයේ පුතේ ඔයාලව කන්ටැක්ට් කරන්නට අමාරුයි. ඒක නිසා අනිවාර්යයෙන්ම මේ දේ කරන්න නැත්නම් ඔබට සමහර වෙලාවට පාඩම් මිස් වෙන්න හැකියාව තියෙනවා. හරි. ඒත් එක්කම පුතේ විශේෂයෙන්ම මෙන්න මේ සඳහනත් කරන්න ඕනේ. ඉතින් මේ මම ඔයාලට මුලින්ම පොරොන්දුවක් දුන්නා සතියක් ඇතුළත ඔයාලට සනුදා බදාදා සිකුරාදා කියලා වීඩියෝස් 3ක් දාන්නම් කියලා. නමුත් ඇත්ත කතාව පුතේ අපි මේ වැඩේ කරගෙන යද්දී ඒක අපිට තාක්ෂණික ගොඩාක් ලොකු ගැටලුත් තියෙනවා. එකක් මේ ඇඳිරනීති තත්ත්වයන් තියෙනවා. ඉතින් ඒත් එක්කම මෙන්න මෙහෙම දෙයක්ත් තියෙනවා පුතේ. මෙහෙම අපි 2020 අයියලක්කලා ගැන ප්‍රධාන වශයෙන් හිතන්න ඕනේ. එයාලට මේ වෙද්දි පේපර්ස් මාලාවක් කෙරීගෙන යනවා. ඒ වගේම එයාලට මේ වෙද්දි චුම්බක ක්ෂේත්‍ර මාතෘකාව ඉගෙනවීගෙන යනවා. ඒ වගේම 2021 අයියලක්කලාටත් පාඩමක් කරගෙන යනවා. ඉතින් ඒ වීඩියෝස් උත් අපි නිරන්තරයෙන් දානවා. ඉතින් ඒක නිසා මම තීරණය කරා සතියකට සාමාන්‍යයෙන් පැය බැගින් වන වීඩියෝස් දෙකක් විතරක් ඔයාලට දාන්න. මොකද ඔයාලට තව කාල සීමාවකුත් තියෙන නිසා. හැබැයි ඔබ කාල සීමාවක් තියනවායි කියලා පුතේ අනවශ්‍ය විදිහට රිලැක්ස් වෙලා ඉන්න යන්න එපා. මොකද ඔබ දන්නවා මේ වෙද්දිත් මම කලින් වීඩියෝ එකේදීත් කිව්වා පුතේ දැන් සමහරක් දරුවන්ගේ අයියලක්කලා ගෙවල් වල ඉන්නවා A level සයන්ස් කරලා සමහර වෙලාවට මෙඩිසින් ඉංජිනේරින් සිලෙක්ට් වෙලා ඉන්න අය සමහර වෙලාවට ගිහිල්ලා ඉන්න අය සමහර වෙලාවට එයාලගෙන් පුතේ පාඩම් ඉගෙන ගන්න කට්ටිය ඉන්නවා. ඒ වගේම ඔබ දන්නවා මේ වෙද්දි සමහර විට ඉන්ඩිවිජුවල් කරන ගුරුවරු හරි ක්ලාසස් කෙරෙනවා. අපිත් දැනුවත්ව එහෙම සමහරක් අය පුතේ කෙරෙනවා. ඉතින් එතකොට ඔබ නිශ්ශබ්දව එහෙම නැත්නම් ඔබ පැත්තකට වෙලා නිකම්ම හිටියොත් පුතේ ඔබ මේ තරඟයේදී පොඩ්ඩක් පසුපසට යනවා. ඉතින් යන්නේ ඒක නිසා තමයි මම මේ විදිහේ පුතේ කරන්නට ගියේ. දැන් උදාහරණයක් විදිහට පුතේ මේ විදිහට මම YouTube එක හරහා
හරි මොනයම් හෝ ක්‍රමයකින් මෙහෙම ඔබට ප්‍රසිද්ධියේ මෙහෙම වීඩියෝස් දානවයි කියලා කියන්නේ පුතේ අපි උගන්වන ට්‍රික්ස් ඒ හැම දෙයක්ම පුතේ ටිකක් සමාජගත වෙනවා. ඉතින් සමාජගත වීමේදී මේ තරඟකාරී ශාස්ත්‍රයකදී එකෙන් අපිට හානියක් සිද්ධ වෙන්න පුළුවන්. හැබැයි ඒත් එක්කම ඔබ මේ වීඩියෝස් බලන සමහර දරුවෝ කෑගල්ල කුරුණෑගල නුවර වෙන්න පුළුවන්. ඒ කියන්නේ මම පන්ති කරන නගරවල සමහර වෙලාවට අපේ පන්තියට දවසක්වත් ඇවිල්ලා නැති වෙන්නත් පුළුවන්. හරි. ඉතින් ඒ වගේ දරුවෝ මේක දැක්ක නිසා එයාලට පන්ති එන්න හිතුන අවස්ථා තියෙන්නත් පුළුවන්. ඒ වගේ වාසිසහගත තත්ත්වයන් තියෙන්නත් පුළුවන්. ඊට වඩා නමුත් තියෙන අවාසිසහගත පැති වැඩි. නමුත් මේ හැම දෙයකටම වඩා අපිට වැදගත් වෙන්න පුතේ ඔයාලා තමයි මේ රටේ අනාගතය. ඔයාලා හරි විදිහට පුතේ පෙළ ගැස්මක හොඳ පෙළ ගැස්මක තියාගන්න එක තමයි පුතේ අපේ බලාපොරොත්තුව. දැන් ඔබ මම නැවත වතාවක් කියන්නම්. මේ O level රිසර්ච් ඇවිල්ලා පොඩි කාලයයි. මේ පොඩි කාලේදී පුතේ ඔබ වෙන පැත්තකට ඒ කියන්නේ ඔබට අවධානය නැති වුණොත් පුතේ ඔබ අධ්‍යාපන වාතාවරණයෙන් අයින් වුණොත් නැවත ආය අපි ක්ලාසස් පටන් ගත්තා කියලාත් පුතේ ප්‍රകൃති තත්වයටපත් වෙන්න ඔබට ටික කාලයක් ගත වෙයි. ඉතින් ඒක නිසා පුතේ ඔබට දැන් මේ වෙද්දි සමහර වෙලාවට අනික් විෂයන් වලදී මේ විදිහට පන්ති කෙරෙන්නේ නැතුව ඇති. ඉතින් මම ඔබට අනිවාර්යෙන් අඩුම තරම කියන්නේ ඔබ O level science පොත හරි O level maths පොත ඒ දේවල් ටිකවත් හරි අඩුම තරමේ බලන්න. එමෙ නැත්තම් යාවද ගෙදරකට ගිහිල්ලා A levels කරපු අයියා කෙනෙක්ගෙන් අක්කා කෙනෙක්ගෙන් theory notes ටිකක් පොඩ්ඩක් ඉල්ලගෙන ඒ මුල් පාඩම් ටික චුට්ටක් බලන්න. හැබැයි ඉතින් එතනදී හරි සෞඛ්‍ය ආරක්ෂිතව යන්න ක්වොරන්ටයින් කරලා තියෙන ගෙදරකට එහෙම යන්න එපා. ඉතින් ඒක එසේ වෙතත් පුතේ මේක ඉතින් අපි කවුරුත් බලාපොරොත්තු නොවෙච්ච සංසිද්ධියක්. ඉතින් මේ සිද්ධියේදී මේ සිද්ධියට අනුගත වෙන්න පුළුවන් කවුද කියන එක පුතේ හරි මේකෙන් පස්සේ අපිට බලා ගන්න පුළුවන් මේ කාලෙදි වැඩිපුර වැඩ කරේ කවුද කියන එක. දැන් උදාහරණයක් විදිහට ඔයාලගේ වයසේ සමහර කට්ටිය මට කතා කරලා කියනවා සර් අපි ආලෝකේ පාඩම බලනවා. සර්ගේ YouTube එකේ තියෙන ආලෝකේ පාඩම බලලා අපි ආලෝකේ මුල් ටික කරගත්තා. ඉතින් සමහර විට සමහරක් දරුවෝ ඒ ආලෝකය නෙමෙයි සමහරට විද්‍යුත් ශාස්ත්‍ර හරි ඒ චුම්බක ශාස්ත්‍ර හරි ඒ වගේ පාඩම් පවා සමහර වෙලාවට බලන්න පුළුවන්. ඉතින් ඒ වගේ පාඩම් නම් සමහර වෙලාවට තේරෙන්න තියෙන chance එක ගොඩක් අඩුයි. හැබැයි ආලෝකය කියන පාඩම ඔබට අල්ලා ගන්න පුළුවන් පුතේ කිසි ප්‍රශ්නයක් නැහැ. මොකද ඒකට යාන්ත්‍ර විද්‍යාව පොඩ්ඩක්වත් අවශ්‍ය නැහැ. කවුරු හරි ඔබට පුළුවන් නම් පුතේ තාපේ පාඩමේ හොඳ වීඩියෝස් ටිකක් කාගෙන් හරි ඔබට හම් වෙනවා නම් ඒත් බලන්න. කිසි ප්‍රශ්නයක් නැහැ. හරි. මොකද ඔබ මේ කාලය අනවශ්‍ය විදිහට අයින් කරලා දාන්න එපා. හොඳ ටයිම් ටේබල් එකක් හදාගෙන මම අර කිව්ව විදිහටම වැඩ කරන්න. හරි. අපිට තේරෙන මට හිතෙන විදිහට නම් පුතේ තව ඊටාම ඉක්මනින් ඒ කියන්නේ සති දෙක තුනක් ඇතුළතවත් අපිට සමහර වෙලාවට පන්ති ආරම්භ කරන්නට හැකියාව ලැබෙයි. ඉතින් එහෙම ලැබුණොත් පුතේ එදා වෙද්දී ඔබ ආපහු අර පරණ දවස් ටික නිකන් ඇඳේ ගත කරපු දවස් ටිකක් ඇඳේ නිකන් ඉන්න මේ මකුණන්ට විතර ප්‍රයෝජනවත් වෙච්ච දවස් ටිකක් කියලා ඉන්නවා නම් පුතේ ඒක එච්චර හොඳ දෙයක් නෙවෙයි. ඉතින් ඒක හරි ඔබට මේ දවස් ටිකේ පුතේ මම අර කිව්ව විදිහට මොනෑම හෝ සෝස් එකකින් පුතේ මොනෑම ආකාරයක චුට්ටක් හරි ඉගෙන ගන්න. ඒක පුතේ මේ ස්ටාර්ට් එක අපි පොඩ්ඩක් හොඳ ස්ටාර්ට් එකක් ගත්තොත් පුතේ ඊට පස්සේ අපිට රේස් එක දිගටම තියාගෙන යන්න විතරයි තියෙන්නේ. ඒක චුට්ටක් හොඳට හිතලා බලලා කරමු. මොකද පුතේ ඔබ 11 වසරට එනකන් ඉගෙන ගත්ත දෙයක් තිබ්බා. ඒ ඉගෙන ගත්ත දේ සමහර වෙලාවට අපතේ යෑමක් වෙන්න පුළුවන් වෙයි පුතේ මේ ස්ටාර්ට් එක ඔබ හරියට කරේ නැති වුණොත්. හරි. දැන් එහෙමනම් අපි ඒකාකාර තොරණයක් කරා ඒකාකාර මන්දනයත් කතා බහ කරා. එහෙමනම් අපි ඊළඟට අපි තව පොඩි දේවල් ටිකක් මේ ටික උසස් පෙළදී පුතේ ගණන් හදන්න එන්නේ නැහැ මේකෙන්. නමුත් මෙන්න මේ දේවල් ඔබ හොඳ අවබෝධයෙන් නම් ඉන්න අවශ්‍යයි. මොකද ඉස්සරහට දුෂ්ශ්‍රාවිතාවේ පාඩමක් එහෙම තියෙනවා පුතේ. ඒකෙදි චුම්බක ක්ෂේත්‍රවලදී මෙන්න මේ කියන જાතිය තොරණයන් මන්දනයන් ඔයාලට හම්බ වෙනවා. හරි. එහෙමනම් දැන් අපි කතා කරන්නේ ඒකාකාර තොරණය. එහෙමනම් ඊළඟට ලියා ගන්න වැඩිවන තොරණය. වැඩිවන තොරණය. අයියෝ මේ මම ආය කියන්න කලින් හරි ඔයාලා පොඩ්ඩක් අර්ථ දක්වන්න බලන්න වැඩිවන තොරණය කියන්නේ මොකද්ද කියලා. සරලයින ත්වරණය. ත්වරණය කියන්නේ ඒකක කාලයකදී සිදුවන ප්‍රවේගයේ වැඩිවීම. වැඩි වෙන ත්වරණය. එහෙනම් අපි සරලව කියනවා ඒකක කාලයකදී සිදුවන ප්‍රවේගයේ වැඩිවීම. ඔය O level කාලේ කටපාඩම් කරපු ළමයා තමයි දැන් මේ අවබෝධයෙන් හිතන්නේ. ෆිසික්ස් කියන්නේ කටපාඩම් කරන විෂයක් නෙමෙයි පුතේ තර්කානුකූලව ගොඩනගන විෂයක්. හරි. එහෙමනම් අන්න ප්‍රවේගයේ වැඩිවීම වැඩිවන්නේ නම් එයා අපි හඳුන්වනවා වැඩිවන ත්වරණයක් කියලා. මෙන්න පුතේ මම කාලය ආරම්භ කරන වෙලාව තප්පර 1යි, තප්පර 2යි, තප්පර 3යි. එහෙමනම් සරලව මම මෙතන බිඳුවයි කියලා කියනවා.
මෙතන මම 10යි කියලා කියනවා. එහෙනම් ඔයාලගේ හසල දැනුම පාවිච්චි කරලා කියන්න බලන්න මෙතෙන්ද දාන්න ඕනේ උත්තරේ. මේ තප්පරේ වැඩි වෙලා තියෙන්නේ 10කින්. මේ තප්පරේ 10කින් වැඩි වුණා නම් ඒක ඒකාකාර ත්වරණයක්. නෑ පුතේ මේ තප්පරේ වැඩි වෙන්න ඕනේ 10ට වඩා වැඩි ගාණකින්. එහෙනම් මං කියනවා 10ට වඩා වැඩි ගාණක් කියන්නේ 11ක්. එහෙනම් මම කියනවා මෙතන 21යි. එහෙනම් මෙතන 10කින් වැඩි වෙනවා මෙතන 11කින් වැඩි වෙනවා. එහෙනම් ඊළඟට වැඩි වෙන්න ඕනේ 10කින් 11කින් 12කින් වැඩි වෙනවා. 12 හෝ 11ට වඩා වැඩි ඕනේ ගාණක්. එහෙනම් මම මෙතෙන්ද දානවා පුතේ 33යි ms ඍණ 1. 10කින් 11කින් 12කින්. එහෙනම් මේක අපි හඳුන්වනවා වැඩි වෙන ත්වරණයක. සරල උදාහරණයක් හිතන්න. පුතේ මම වාහනේට නැගලා හොඳ කෙලින් පාරක නිශ්චලතාවයෙන් ඉඳලා මම ඇක්සලරේට් කරගෙන යනවා. මට මදි වගේ කියලා හිතෙනවා මගේ ස්පීඩ් එක තව වැඩි කරගන්න මම ඇක්සලරේටරේ පුතේ තවත් පාගනවා. ඒ කියන්නේ එතකොට වේගය වැඩි වෙන ගතිය තවත් වැඩි වෙනවා. මම ඊට පස්සේ ලෑල්ලට පාගනවා. තවත් ඉදිරිය කියනවා නම් අපි ලෑල්ලට පාගනවා කියන්නේ අපි උඩරිම පාගනවා. අන්න එතනදී ප්‍රවේගය වැඩි වෙන ගතිය තව වැඩි වෙනවා. හරි. එහෙනම් මේක තමයි පුතේ වැඩි වෙන ත්වරණයක් කියලා කියන්නේ. ලියන්න. ඒකක කාලයකදී සිදුවන ප්‍රවේගයේ වැඩිවීම වැඩි වන්නේ නම් එය වැඩි වන ත්වරණයකි. හරි මේ සටහන දාගන්න පුතේ. හරි. ඒත් එක්කම එහෙමනම් ඊළඟට ලියා ගන්න අඩුවන ත්වරණය. අඩුවන ත්වරණය. දැන් ඔන්න O level කාලේ සමහරක් දරුවෝ ඉගෙනගෙන ඇති අඩුවන ත්වරණයට පුතේ මන්දනය කියලා. නෑ අඩුවන ත්වරණයයි මන්දනයයි කියන්නේ පැහැදිලිවම වෙනස්. හරිද? මෙන්න පුතේ සිද්ධිය. අර්ථ දැක්වීම ඔයාලා ගොඩනගන්න ත්වරණයක්නේ. එහෙනම් ත්වරණය කියන්නේ මොකද්ද පුතේ? ඒකක කාලයකදී සිදුවන ප්‍රවේගයේ වැඩිවීම. දැන් වැඩිවන ත්වරණයක් නෙමෙයි මේක අඩුවන ත්වරණයක්. එහෙනම් මම සරලව කියනවා ඒකක කාලයකදී සිදුවන ප්‍රවේගයේ වැඩිවීම අඩුවන්නේ නම් එය අඩුවන ත්වරණයකි. හරි. ඕනනම් වීඩියෝ එක නවත්තලා චුට්ටක් හිතන්න මේ මොකද්ද සර් කිව්වේ කියලා. හරි. ලියාගෙන ඉන්නකෝ. ඒකක කාලයකදී සිදුවන ප්‍රවේගයේ වැඩිවීම අඩුවන්නේ නම් මෙය අඩුවන ත්වරණයකි. හරි. එහෙමනම් පුතේ ඔබ මෙන්න මේ සටහන සම්පූර්ණ කරන්න හිතලා. හරි. දැන් මේ බලන්න. මෙතනදී තියෙනවා ඒකක කාලයකදී ප්‍රවේගයේ වැඩිවීමක් 10ක්. දැන් මේකෙදිත් කියන්නේ පුතේ ඒකක කාලයකදී සිදුවන ප්‍රවේගයේ වැඩිවීම අඩු වෙනවා නම් ඒ කියන්නේ මෙතන 10කින් වැඩි වුණා නම් ඊළඟට වැඩි වෙන්න ඕනේ 10කට වඩා අඩු වගයකින්. එහෙනම් මම කියනවා මෙතනදී 10කින් වැඩි වෙලා මෙතනදී 9කින් වැඩි වෙනවයි කියලා. අන්න පුතේ උත්තරේ. එහෙනම් මෙතනගේ අපි දැන් ලියන්න ඕනේ 19යි. එහෙනම් මෙතන අපි ලියනවා අගය 27ක්. පුතේ බලන්න මෙතන මේ තියෙන වැඩිවීම. හරිද? මෙතන 10කින්, මෙතන 9කින්, මෙතන 8කින්. ඔබ සරලව හිතන්න මේක කවදාකවත් පුතේ මේක අපි මන්දනයක් කියලා වරද්දා ගන්න බෑ. මොකද මෙතෙන්ට වඩා මෙතන වේගය වැඩි, මෙතෙන්ට වඩා මෙතන වේගය වැඩි, මෙතෙන්ට වඩා මෙතන වේගය වැඩි. එහෙනම් වේගයෙන් එන්න වැඩි වෙලා ප්‍රවේගයෙන් එන්න වැඩි වෙලා. එහෙනම් මේක ත්වරණයක්. හැබැයි ත්වරණයේ වෙච්ච ගතිය එන්න අඩු වෙනවා. එහෙනම් මේකට අපි කියනවා අඩුවන මන්දනයක් කියලා. අඩුවන මන්දනයක් මේකට අපි කියනවා අඩුවන ත්වරණයක් කියලා. ඒක මන්දනයක් එහෙම නෙවෙයි. හරි.
දාගන්න. හොඳට මතක තියාගන්න A levels වලදී ඔයාලට ගණන් එන්නේ ඒකාකාර ත්වරණයන් සහ ඒකාකාර මන්දනයන් වලට විතරයි. මේ වැඩිවන හා අඩුවන ත්වරණ මන්දන වලට ගණන් එන්නේ නැහැ. හරි. එහෙනම් නිකමට මෙන්න මේකත් පුතේ අර්ථ දැක්වීම ලියන්න ඕනේ. ලියන්නකො බලන්න අඩුවන මන්දනය කියලා. අඩුවන මන්දනය. හරි. මේක මන්දනයක්. එහෙනම් මම මෙතන පුතේ 40න් පටන් ගන්නවා. මෙන්න 30යි. හරි 40 30. අඩු වුණා මෙතන 10කින්. දැන් අපේ මාතෘකාව අඩුවන මන්දනය. එහෙනම් මන්දනයක් වෙන්න ඕනේ. හැබැයි මෙතන මන්දනය වෙච්ච ගානට වඩා අඩු වෙන්න ඕනේ. එහෙනම් මම කියනවා මෙතන 21යි. අන්න බලන්න පුතේ. මෙතනදී අඩු වෙලා තියෙනවා 10කින්. මෙතනදී අඩු වෙලා තියෙනවා 9කින්. මෙතනදී අඩු වෙලා තියෙනවා එහෙනම් 8කින්. දැන් ඒකාකාර මන්දනයක් ගියා නම් මෙතන වෙන්න ඕන 40යි 30යි 20යි 10යි. නමුත් මෙතන දැන් 40යි 30යි 21යි ඊට පස්සේ අපි ගන්නවා මෙතන 13යි කියලා. අන්න බලන්න මන්දනයක් ප්‍රවේගය අඩු වෙලා. හැබැයි අඩු වෙන ගතිය අඩු වෙලා. දැන් මේව ප්‍රස්ථාරවලදී එනතන් ගුණාත්මක පැහැදිලි කිරීම වලදී එන්න පුළුවන්. ගණන් වලදී ආවේ නැති වුණාට. හරි. අර්ථ දැක්වීම ලියන්න ඕනේ නැහැ. මේ අගයන් ටික දාගන්න. හරි. ඒ වගේම පුතේ වැඩිවන මන්දනය. අර්ථ දැක්වීම ලියන්න ඕනේ නැහැ. උනාට ඔබ හිතන්න මන්දනය කියලා කියන්නේ ඒකක කාලයකදී සිදුවන ප්‍රවේගයේ අඩුවීම. වැඩිවන මන්දනයනේ. එහෙනම් අඩුවීම වැඩිවන්නේ නම් ඒක තමයි අපි හඳුන්වන්නේ වැඩිවන මන්දනයක් කියලා. හරි. දැන් එහෙමනම් සරලව පුතේ මේක සම්පූර්ණ කරන්න බලන්න. වැඩිවන මන්දනයක් විදියට. දැන් කවුරු හරි කෙනෙක් වැඩිවන මන්දනයක් කියන්නේ ත්වරණයක් කියලා හිතාගෙන ඒවා වැරදි පුතේ. හරි. මේක අපි සලකන්නේ මෙන්න මේ දිශාවකට යන චලිත වීමක් ගැන හිතන්න. අන්න බලන්න මේ පළවෙනි තප්පරේදී අඩු වෙලා තියෙනවා 10කින්. දෙවෙනි තප්පරේත් මන්දනයක් අනිවාර්යෙන් ඒ කියන්නේ අඩු වෙන්න ඕනේ. හැබැයි අඩු වෙන්න ඕනේ 10කින් අඩු වුණොත් අපි කියන්නේ ඒකාකාර මන්දනයක්. නෑ දැන් වැඩි වෙන මන්දනයක්. එතකොට අපි කියනවා 11කින් අඩු වෙනවා. අන්න 11කින් අඩු වෙනවා නම් මම මෙතන කියනවා 19යි. 12කින් අඩු වෙනවා. අන්න ඔය විදිහට. බලන්න මෙතනදී 10කින් මන්දනය 11කින් මන්දනය 12කින් මන්දනය එන්න මන්දනය වෙන ගතිය වැඩි. දැන් එහෙමනම් ත්වරණය ගැන කතා කරා මන්දනය ගැන කතා කරා ඒකාකාර ත්වරණය ඒකාකාර මන්දනය වැඩි වෙන ත්වරණය අඩු වෙන ත්වරණය වැඩි වෙන මන්දනය අඩු වෙන මන්දනය වගේ ගොඩාක් දේවල් කතා බහ කරලා ඉවරයි. දැන් එහෙනම් ඔබ හිතනවා ඇති දැන් මේ ටික ත්වරණය ටික ඔක්කොම ඉවරයි ඇති නේද කියලා. නෑ පුතේ. තව දෙයක් තියෙනවා. ලියා ගන්න මාතෘකාව ධන ත්වරණය හා ඍණ ත්වරණය. හරි. මේකත් පුතේ ඔබ O level වලදී වැරදියට ඉගෙනගෙන ඇති. එහෙම නැත්නම් මේ වීඩියෝ එක බලනවා නම් 13 වසරේ අය, එහෙම නැත්නම් 12 වසරේ අය, අන්න එයාලත් සමහර වෙලාවට වැරදිවට ඉගෙනගෙන ඇති මෙහෙමයි. ධන ත්වරණයක් කියන්නේ හැම වෙලාවෙම ත්වරණයක්, ඍණ ත්වරණයක් කියන්නේ මන්දනයක් කියලා ඉගෙනගෙන ඇති. ඒක පුතේ වැරදි. අන්න ඒකයි කියන්නේ හරියට ඉගෙන ගමු. හරි. මෙහෙමනේ පුතේ. දැන් මෙන්න මේ වගේ සිද්ධියක්. අපේ මාතෘකාව ධන ත්වරණය හා ඍණ ත්වරණය. පුතේ දැන් මෙහෙම සිද්ධියක් තියෙනවා. ත්වරණය කියන්නේ දෛශිකයක්. ඒක නිසා අපි සලකන ලද දිශාවේ තියෙන පද ධන වෙන්න පුළුවන්. ඊට විරුද්ධ දිශාවේ තියෙන පද ඍණ වෙන්න පුළුවන්. ඒක එක දෙයක්. එහෙනම් සලකන ලද දිශාව ධන විරුද්ධ දිශාව ඍණ. ඒක එක කතාවක්. ඒ වගේම තමයි මෙහෙම දෙයක්ත් තියෙනවනේ පුතේ. ප්‍රවේගය වැඩිවීමක් නම් ඒක ත්වරණයක් වෙනවා. ඒ වගේම ප්‍රවේගය අඩුවීමක් නම් ඒක මන්දනයක් වෙනවා. පුතේ අන්න ඕකත් අපි ධන ඍණ දාන්න හේතුවක් වෙනවා. අපි සාමාන්‍යයෙන් වැඩිවීම වලට ධන කියලා දානවනේ. අඩුවීම් වලට ඍණ කියලා දානවනේ.
පුතේ දැන් එහෙමනම් නැවත ඔළුවට දාගන්න මෙහෙම ධන දිශාවේ තියෙනවා නම් ඒ කියන්නේ සලකන ලද දිශාවේ තියෙනවා නම් ධන විරුද්ධ දිශාවේ තියෙනවා නම් ඍණ. එහෙනම් ඒක නිසා ධන ඍණ හම්බ වෙනවා. ඒ වගේම ප්‍රවේගය වැඩිවීමක් නම් ධන වෙලා ප්‍රවේගය අඩුවීමක් නම් ඍණ වෙන අවස්ථාවකුත් තියෙනවා. ඒ කියන්නේ මන්දනය අපි ඍණ ලෙසත් සලකන අවස්ථා තියෙනවා. දැන් එතකොට පුතේ වඩා සංකීර්ණව ගත්තොත් දැන් හිතන්න මෙන්න මේ දිශාව ධන කියලා දැන් මම පන්තියේ මේක ගත්ත ඉගෙනුවා නම් පුතේ මේක ස්ටේජ් එක භාවිතා කරලා සම්පූර්ණ ස්ටේජ් එක පුරාවටම ගිහිල්ලා තමයි මම මේක උගන්වන්නේ. නමුත් මේ වීඩියෝ එකෙන් මට ඒ දේ කරන්න හම්බ වෙන්නේ නැහැ. හිතන්න පුතේ මේක මෙන්න මේ දිශාව ධන දිශාව කියලා. අන්න හිතන්න ධන දිශාවේ වේගය වැඩි වෙනවා. ප්‍රවේගය වැඩි වෙනවා. එහෙනම් දිශාව හින්දා මෙයා ධන වුණා ධන දිශාව ප්‍රවේගය වැඩි වෙනවා. අපි කිව්වා ප්‍රවේගය වැඩිවීම වලටත් අපි ධන කියලා දානවා. එහෙනම් මේකට බලපාන සාධක දෙකම ධන වුණාම අපි හඳුන්වනවා මෙයා ධන ත්වරණයක් කියලා. රෝ ලෙවල් කාලේ සරලව කියන්නේ ධන කියලා. අන්න ඒ වගේ තමයි පුතේ. එහෙනම් ධන දිශාවේ ත්වරණයක් අපි හඳුන්වනවා ධන ත්වරණයක් කියලා. ධන දිශාවේ ත්වරණයක් ධන ත්වරණයක්. පුතේ මේ කතාව ඔබට මතකයිනේ මම අර ඉස්සෙල්ලා නම් කිව්වා මේ තිත් වලින් පරතරය මම පෙන්නුවේ නැහැ කියලා. දැන් ඔන්න මම තිත් වලින් පරතරය පෙන්නනවා. බලන්න ත්වරණය වෙද්දි මුල් තප්පරේ යනවට මුල් කාලෙදී යනවට වඩා පහු වෙද්දි වේගය වැඩි වෙනවනේ. වේගය වැඩි වෙන හින්දා පුතේ මෙයා යන ප්‍රමාණය වැඩි වෙනවා. එහෙනම් මේ කාලෙදි ගියේ මෙච්චරයි නම් ඒහා සමාන කාලයකදී ඊට වඩා වැඩියෙන් ගිහිල්ලා තියෙනවා. මෙතනදී ගිහිල්ලා තියෙනවා පුතේ ඊටත් වඩා වැඩියෙන්. එහෙනම් ධන ත්වරණයක් ඇති වුණා පුතේ මොකක් හින්දාද? ධන දිශාවේ ත්වරණයක් හින්දා. දැන් ඕකේ අනිත් පැත්ත. ඕකේ අනිත් පැත්ත තමයි පුතේ මෙන්න මෙහෙම. හිතන්න මම යනවා මෙන්න මේ පැත්තට. මේ පැත්තට යනවයි කියලා කියන්නේ මම යන්නේ පුතේ සරලව ඍණ දිශාවේ. මේ ඍණ දිශාවේ. මම යන්නේ ඍණ දිශාවේ. පුතේ හැබැයි මම ඍණ දිශාවේ බ්‍රේක් පාරක් ගහගෙන යනවා. ඒ කියන්නේ මම ඍණ දිශාවේ මොකද්ද ගන්නෙ? මන්දනයක්. මන්දනයක් අන්න අපි ඕ ලෙවල් කාලේ ඉඳන් දන්නවා ඍණයි පද දෙකම ඍණ වුණාමත් අපිට ගන්න පුළුවන් පුතේ ධනයි කියලා. බලන්න මේ තිත් පෙළියට රිලේට් කරලා. දැන් අපි යන්නේ මේ දිශාවේ මෙහාට. හැබැයි මං එන්න බ්‍රේක් ගන්නවා මන්දනය. වේගය අඩු කරගන්නවා. ඒ කියන්නේ වේගය අඩු කරගන්නවා කියන්නේ මම යන දුර අඩු වෙනවා. එහෙනම් මේක මම හඳුන්වන්නේ මේ බලන්න ඍණ දිශාවේ මන්දනය. මේ හරියදී ගියපු දුරවල් අඩුයි බ්‍රේක් ගන්න හින්දා මේ හරියදී ගොඩක් යනවා. එහෙනම් ඔබ සරලව තේරුම් ගන්න පුතේ ධන ත්වරණයක් නැති විය හැකි ආකාර දෙකයි. මොනවද? සලකන ලද දිශාව එහෙම නැත්නම් ධන දිශාවේ ත්වරණයක් ඍණ දිශාවේ මන්දනයක්. ධන දිශාවේ ත්වරණයක් ඍණ දිශාවේ මන්දනයක්. මේක පුතේ මේ විදිහට ඉගෙන ගන්න එක පට්ටම වැදගත් වෙන තැනක් තියෙනවා චලිත ප්‍රස්ථාරවලදී. එහෙනම් ධන දිශාවේ ත්වරණයක් ඍණ දිශාවේ මන්දනයක් කියන දෙකම අපි හඳුන්වනවා ධන ත්වරණයක් කියලා. හරි. එහෙමනම් ලියා ගන්නකො මෙහෙම. ත්වරණයක් ධනද ඍණද යන්න සැලකීමට එහි දිශාව මෙන්ම ප්‍රවේගයේ විශාලත්වය වැඩිවීමද අඩුවීමද යන්නත් සැලකිය යුතු වේ. එම සාධක දෙකම පදනම් කර ධන ත්වරණය හා ඍණ ත්වරණය අර්ථ දක්වයි. හරි. එහෙමනම් පුතේ ලියාගමු මාතෘකාව පොඩි අනුමාතෘකාවක් ධන ත්වරණය.
ආකාර දෙකකි. එක ධන දිශාවේ ත්වරණය. වරහන් ඇතුලේ සලකන ලද දිශාවේ පවතින ප්‍රවේගය වැඩිවීම. ඊට පස්සේ ඍණ දිශාවේ මන්දනය. හරි. එතනදී ලියා ගන්න අර ධන දිශාවේ ත්වරණය ළඟ ලියා ගන්න ධනයි ඊතලයක් දාලා මේ විදිහට ධන ඍණයි ඊතලයක් දාලා ධන. හරි. දැන් මෙන්න මේ විදිහට ඊතල සටහනක් දාගන්න මේ තිත් සටහනකුත් දාගන්න පුතේ. හරි. එහෙනම් මේ තියෙන්නේ මේ පැත්ත දාගන්න ධන දිශාවේ ත්වරණය කියලා. මේකට දාගන්න ඍණ දිශාවේ මන්දනය කියලා. හරි. එහෙමනම් පුතේ මං හිතන්නේ ඔබට තේරෙනවා ඇයි මේ දෙකම එකමයි කියලා කියන්න හේතුව දෙකෙන්ම අපිට චලිතයේ පිහිටීම දැක්කුවොත් පුතේ එකම සටහනක තමයි දෙකෙන්ම අපිට ලැබෙන්නේ. හරි. එහෙමනම් ඊළඟට අපි ලියාගමු ඍණ ත්වරණය කියලා. ඍණ ත්වරණය. ඍණ ත්වරණය. හරි. දැන් ඔබ සරලව හිතන්න. ඍණ ත්වරණය අපිට එන්න පුළුවන් ඒත් ආකාර දෙකයි. එක තමයි පළවෙනි එක තමයි පුතේ හිතන්නකෝ මෙන්න මේ දිශාවට යනවයි කියලා මේක තමයි අපේ සම්මත දිශාව කියලා. එහෙනම් පළවෙනි එක තමයි ධන දිශාවේ මන්දනය. ධන දිශාවේ මන්දනය. ධන දිශාවේ හින්දා මෙතන ධන වෙනවා. මන්දනය නම් පුතේ මෙතන ඍණ දානවා. එහෙනම් එකක් තමයි ධන දිශාවේ මන්දනය අනිත් එක තමයි ඍණ දිශාවේ ත්වරණය. හරි. එහෙනම් ඍණ ත්වරණ ඇති වෙන්න පුළුවන් ආකාර දෙකයි. ආකාර දෙකෙන් පළවෙනි එක ධන දිශාවේ මන්දනය. දෙවෙනි එක තමයි ඍණ දිශාවේ ත්වරණය. අන්න ධනයි ඍණයි ත්‍රිණ වෙනවා පුතේ. හරි. මෙන්න ඍණයි ධනයි ත්‍රිණ වෙනවා. හරි. අපි දැන් අර ඉස්සෙල්ලා වගේම පොඩි තිත් සටහනක බලමු. ධන දිශාවේ මන්දනය. මන්දනය කරනවා කියන්නේ පුතේ චලිතයේ වේගය අඩු වෙනවා. ගමන් කරන දුරත් අඩු වෙනවා. ඕකේ අනිත් පැත්ත. අනිත් පැත්ත තමයි පුතේ ඍණ දිශාවේ ත්වරණය. ත්වරණය වෙනවා කියන්නේ මේ පැත්තට වේගය වැඩි වෙනවා. එහෙනම් මේ බලන්න ගමන් කරන දුර වැඩි. එහෙනම් ඔබට තේරෙනවා පුතේ මේ දෙකෙන්ම අපි කතා කරන්නේ එකම චලිත සටහනක් පිළිබඳව. එහෙනම් ඔන්න අදින් පස්සේ හිතන්න එපා පුතේ ඍණ ත්වරණයක් කියන්නේ අනිවාර්යෙන් මන්දනයක් කියලා. නැහැ. ඍණ ත්වරණයක් වෙන්න පුළුවන් ධන දිශාවේ මන්දනයක් හින්දාත් වෙන්න පුළුවන් ඍණ දිශාවේ ත්වරණයක් හින්දාත් වෙන්න පුළුවන්. ඒ වගේ හරියට පුතේ සබ්ජෙක්ට් එක හරියට සංකල්ප ඉගෙන ගන්න. එතකොට ඔබ හිර වෙන්නේ නැහැ කොහෙදිවත් වරදින්නේ නැහැ. ඔබ පුතේ මේක විතරක් ඉගෙනගෙන තිබ්බනම් ඍණ ත්වරණයට ධන දිශාවේ මන්දනය විතරක් ඉගෙන ගත්තා නම් පුතේ මේක තියෙන සමහර අවස්ථාවල පුතේ ඔබට හරියට කරගන්න බැරි වෙනවා. විශේෂයෙන්ම මැත්ස් වලදී පුතේ ඉස්සරහට ඔයාලා ප්‍රස්තාර වලින් ගණන් හදන කාලෙ වෙද්දි වගේ මේක හොඳට අවබෝධ කරගෙන තියෙනවා නම් තමයි පුතේ මේක තේරුම් ගන්න හරියට පුළුවන් වෙන්නේ. ඒක නිසා මේක හොඳ අවබෝධයෙන් දාගමු. හරි. එහෙනම් ඍණ ත්වරණය ලියන්න. ඇතිවිය හැකි ආකාර දෙකකි. එක ධන දිශාවේ මන්දනය එතන දාගන්න ධනයි ඍණයි ඍණ ඊළඟ එක ඍණ දිශාවේ ත්වරණය. ඍණ දිශාවේ ත්වරණය. එතකොට ඍණයි ධනයි ඍණ
ධනයි ඍණයි ඍණ. මෙතන ඍණයි ධනයි ඍණ. හරි. චලිත සටහනක් දාගන්න. එහෙනම් මේ පැත්තකට දාගන්න ධන දිශාවේ මන්දනය. මේ පැත්තට ගියොත් ඒකට දාගන්න පුළුවන් පුතේ අපිට අර සලකන ලද දිශාවට නෙවෙයි විරුද්ධ දිශාව. ඍණ දිශාවේ ත්වරණය. ඍණ දිශාවේ ත්වරණය. හරි නේද? ඕකේ පුතේ. එහෙමනම් දැන් ඊළඟට අපිට කතා බහ කරන්නට තියෙන්නේ ඔන්න පුතේ ලස්සන සමීකරණ ටිකක්. පුතේ මම සමීකරණ ටික ලියන්නම් ඔයාලට මෙන්න මේ විදිහට. v සමානයි u ධන at. s සමානයි u ධන v බෙදීම 2 වතාවක් t. ඒ වගේම v වර්ගය සමානයි u වර්ගය ධන 2 as. ඒ වගේම s සමානයි ut ධන භාගයක් at වර්ගය. ඒ වගේම පුතේ s සමානයි vt ඍණ භාගයක් at වර්ගය. හරි පුතේ මෙන්න මේ චලිත සමීකරණ පහ. ඔන්න O level කාලේ ඔයාලා දන්නේ නැහැ. හැබැයි මේක ඔයාලට මතක ඇති පුතේ අපි මානවලදී අර සමීකරණ වල සත්‍ය අසත්‍යතාවය පරීක්ෂා කරන්න සමීකරණ ගොඩනැගීම් වලදී එහෙම මේ සමීකරණ ටික ඔයාලට සෙට් වුණා පුතේ. හරි මේ සමීකරණ ටික පුරුදු නැති දරුවෙක් ඉන්නවා නම් පුතේ මේ සමීකරණ ටික ලියාගෙන හොඳට මේ සමීකරණ ටික පාඩම් කරගන්න. අපි ඊළඟ වීඩියෝ එකේදී පුතේ මේ සමීකරණ ටික ඔක්කොම ව්‍යුත්පන්න කරනවා. ඒක ව්‍යුත්පන්න කරන්න ගියාපම පුතේ ටිකක් වෙලාවක් යනවා. ඒ වගේම අපි ව්‍යුත්පන්න කරලා ගණන් හදන්න ඕනේ. ඒ කියන්නේ ඊළඟ වීඩියෝ එක සාමාන්‍යයෙන් පැය එකමාරක් විතර වගේවත් සමහර වෙලාවට ටිකක් පැයකට වඩා වැඩි වෙලාවක් සමහර වෙලාවට ඇදෙන්න පුළුවන්. එතකොට අද මේ වීඩියෝ එක පුතේ මෙතනින් නවතිනවා. මේ වෙද්දි ඔයාලා පුතේ චලිතය ඔයාලට දුන්න පළවෙනි නිබන්ධන කොටස හදලා ඉවර ඇති. ඒකේ අමාරු ගණන් තියෙනවා නම් පුතේ මේ වීඩියෝ එකට යටින් කමෙන්ට් කරන්න. එතකොට අපිට ඊළඟ වීඩියෝ එකේදී පුතේ මේ අමාරු ගණන් ටිකත් ඔයාලට කියලා දෙන්න හැකියාව තියෙනවා. ඒත් එක්ක මේ සමීකරණ ටිකත් පුරුදු වෙන්න ඕන. මේ මාතෘකාවේ ඉඳන් තමයි පුතේ මේ සමීකරණ වල ඉඳන් තමයි හරි අපි ඉස්සරහට පුතේ ෆිසික්ස් ගණන් හදන්න පටන් ගන්න. දැන් එතකොට ඊළඟ වීඩියෝ එකේදී පුතේ අපි මේක කරපුවම පස්සේ තව වීඩියෝස් 3-4ක් යනකම් අපි කරන්නේ පුතේ ගැටලු විසඳීම් තමයි කරන්නේ. හරි. එහෙමනම් අද දවසේ වීඩියෝ එක අපි මෙතනින් අවසන් කරනවා. ඊළඟ වීඩියෝ එකත් එක්ක හම්බ වෙමු. හරි. ආයුබෝවන්.